දරු ගනිද්දී ඔබව පෙන්වූ හීනයේ ගිලීලා සැපට ඉද්දී ඇතුන් සේරම හලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද vlog එක තමයි book fair vlog එක. අපි book fair එකට ගියේ Friday දවසක, Friday හවස. අපි යන්නේ පොය day එකේ. හැබැයි පොය day එකේ crowd එක වැඩි වෙයි කියලා හිතලා අපි තීරණය කරා Friday යනවා කියලා. අපි BMICH එකට යනකොට හවස 4:15 විතර වුණා. අපි දෙන්නත් එක්ක අපේ තව යාළුවෝ දෙන්නෙකුත් ගියා. අපි යනකොට මෙන්න මේ විදිහට තමයි ටිකට් කවුන්ටර් එක තිබුණේ. ඒ වෙලේ නම් සෙනග ඉඳියේ නෑ. හැබැයි හවස් වෙන්න සෙනග වැඩි වුණා. අපි ඊට පස්සේ ටිකට් අරගෙන එතනම තිබුණු J hall එකට තමයි මුලින්ම ගියේ. ඒකේ ගොඩගේ ස්ටෝල් එකට තමයි මුලින්ම ගියේ. මං ඔයාලට වීඩියෝස් ටිකක් ගත්තා ප්‍රයිස් පේන්නත් එක්කම. මේ පොත් ඔයාලට 120% කියන ඩිස්කවුන්ට් වලට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ ආශිර්වාද ස්ටෝල් එකට. මම දැකපු ලොකුම මැන්ඩලා ආර්ට් කලෙක්ෂන් එක තිබුණේ මෙතන ළමයි. මෙතන ඔයාලට රුපියල් 500 ඉඳන්ම ගන්න පුළුවන් ඩෙස්ක් එකක් පිරෙන්න තියෙනවා. මෙන්න මේ පොත උනේ 720යි. ඩිස්කවුන්ට් ප්‍රයිස් එක බලනකොට 612ක් වගේ වුණා මට. මෙන්න මේ පොත මං ගත්තා. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ නිමන්සා ප්‍රකාශන කියන ස්ටෝල් එකට. මේක පෙනුමෙන් පොලි ස්ටෝල් එකක්. හැබැයි මෙතන මේ දවස්වල ඔයාලා අපි හැමෝම හොයන ට්‍රෙන්ඩි පොත් තිබුණා. අමාවකාස, එතකොට ලක්ෂී, කස්තුරි සුවඳ, ටොක්සික්, මෙන්න මේ පොත් ඔක්කොම වගේ මෙතන තිබුණා 120 ඩිස්කවුන්ට් වලට. මමත් මෙන්න මේ ටොක්සික් කියන පොත ගත්තා 1650යි. ඩිස්කවුන්ට් ප්‍රයිස් උනේ 1320ක්. දරු ගනිද්දී ඔබව පෙන්වූ හීනයේ ගිලීලා ටිකට් එකත් එක්කම හම්බෙන මැප් එක ඔයාලා අනිවාර්යෙන් ගන්න. ඒක බලාගෙන යන්න. ඒකෙන් ඔයාලට ලේසි ටක් ගාලා හෝල්ස් හොයාගන්න. අපි ඊට පස්සේ ආවේ H hall එකේ තියෙන අරටුව ස්ටෝල් එකට. එතනින් අයියට ඕන කරන පොත් වගේක් තිබුණා. ඒ ටිකත් අරගෙන එහෙමම යනකොට මෙන්න මේ ටික මම දැක්කා මෙතන ස්ටේෂනරිස් විතරක් තියෙන ස්ටෝල් තියෙන්නේ. මෙන්න මේවා ෆොටෝස් ගහන්නම හදපු ලස්සන තැන්. ඉතින් මමත් ගියා රිස්බරි කැෆේ එකට යන්න කියලා හිතාගෙන මේ පේනවද පුදුම සෙනගක් ඉන්නේ. මේ වෙද්දි නම් අපිට හොඳටම මහන්සි ඉඳ ගන්නවත් තැනක් තිබුණ නෑ. ඉතින් අපි බීමට වෙලා ඉඳන් කාලා ඊට පස්සේ තවත් ස්ටෝල් කීපයකට ගියා මේ පොත් වගේක් බලන්න. මේ ඉස්කෝලේ ළමයින්ට ඕන කරන පොත් මේ බණ්ඩලයම මේ වීඩියෝ එකේ මම ප්‍රයිස් එක ගත්තේ. ඔයාලා වීඩියෝ එකේ ස්ටොප් කරලා බලා ගන්න. ඉතින් අපි එළියට එනකොට මෙන්න මේ වගේ රෑ කළුවර වැටලා තිබුණා. දන්නේම නැතුව වෙලාවත් ගිහින් මේ දෙන්න මේ මාලිගාවට ගිහිල්ලා සෙල්ලම් කළා. මමත් ඊට පස්සේ ෆොටෝස් එහෙම අරගෙන ඔක්කොම සෙල්ලම් ඉවර වෙලා අපි රෑ 8ට විතර තමයි BMICH එකෙන් පිටත් උනේ යන්න. අපි හිතුවා ගෝල් ෆේස් එකට ගිහිල්ලා ගෙදර යනවා කියලා. ඇත්තටම කොළඹ ලස්සන රෑට තමයි. ඉතින් කොළඹ ලස්සන බලාගෙන අපි ගෝල් ෆේස් එකට ගියා ඉස්සවඩේ කන්න කියලා. ඉස්සවඩේ අරගෙන අපි 4 දෙනත් එක්ක කාලා ගෙදර යන්න පිටත් වෙද්දී රෑ 10 විතර වුණා. එහෙනම් අපි ආයි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න.